ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. දක්ෂිණේශ්වරී කාලිකෝවිල කියන මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනාටම. ඇත්තටම මේ ටික කාලයකින් වීඩියෝවක් පටිගත කරන්න හිතුවා. දේශනයක් දෙන්න ඕන කියලා හිතුවා. මේ පහුගිය කාලේ ඇති වෙච්චි මේ කුණාටු තත්ත්වය ගම් වතුර වගේ තත්ත්වයන් තුළදී මේ පොඩි බාධාවල් ඇති වුණා. මට විතරක් නෙමෙයි ලංකාවාසී හැම දෙනාට මේ බාධාව සිද්ධ වුණා. ව්‍යසන සිද්ධ වුණා. සමහරුන්ට ජීවිත අහිමි වුණා. සමහරුන්ට තියෙන වතු පිටි දීපල යාන වාහන අහිමි වුණා. ඒ වගේ දේවල් සිද්ධ වීම පැවතිලා මේවත් දිහාත් මම නිහඬව විමසිල්ලෙන් බලාගෙන ඉඳලා ඒවට ඉදිරියට හේතු සාධකත් එක්ක මම පිළිතුරු දෙන්නම්. ඇත්තටම මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ වොයිස් රෙකෝඩ් එක කරන්න හිතුවේ මගේ පෙර වීඩියෝ එකකට කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. යంత్ర මන්ත්‍ර කියන මේ කටයුතු වලට බුදුරජාණන් වහන්සේගේ දහමේ තියෙන විරුද්ධත්වය. බුදුරජාණන් වහන්සේ මේවට අකමැතිද විරුද්ධත්වය ගැන අහලා තිබුණා. ඉතින් මම ඒක ඒ කෙනාට මට ඒ කෙනාගේ නම නම් ඇත්තටම මතක නැහැ. ඒ කෙනාට පුද්ගලිකව ඉන්බොක්ස් හරහා කියනවට වඩා මේක මේ පොදුවේ හැම දිනාටම තේරුම් කරලා දෙන එක හොඳයි කියලා හිතෙච්ච නිසා මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්න හිතුවේ. ඇත්තෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ මොකටද? ඉස්සලාම අපි ඒක බලමු. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේම නැවතීමේ මාර්ගය පෙන්වා දීලා උන්වහන්සේත් නවතින්න. නැවතීමේ මාර්ගය කියලා ගත්තාම මේක ඊටාම ගැඹුරු මාතෘකාවක්. නැවතීමේ මාර්ගය එහෙම නැත්නම් ශුන්‍යතා දහම නැත්නම් අපි හැමෝම දන්න නිර්වාණය, නිර්වාණ ශාන්තිය, අමහා අජරාමර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමටත් කරවීමටත් තමයි බුදුරෙක් මේ ලෝකේ පහළ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාවලිය තමයි ඒ ශුන්‍යතා දහමට එහෙම නැත්නම් නිර්වාණය ඉලක්ක කරගෙන දහම් දේශනා කිරීම. මොකද උන්වහන්සේලා මේ ලෝකයේ අනන්ත සංසාරේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමිතා පුරමින් ඉපදෙමින් මැරෙමින් අපි දන්නවා පාරමිතා පිරුවා. ඒ පාරමිතා පූර්ණේ කරගන්න උන්වහන්සේ අනේක විද දුක් අන්දරවල් විඳගෙන අපි ඔය කියන යంత్ర මන්ත්‍ර තන්ත්‍ර එතකොට ඔය තියෙන නැකත් චාරිත්‍ර වාරිත්‍ර සියලු සිරිත් විරිත් ඔය හැමදේම බුදුරෙක් පූර්ණේ කරපු කෙනෙක් ඉහත ආත්මයන්හි. ඔය කියන දේවල් ඇත්තටම බුදුරජාණන් වහන්සේලා උපදින එක එක නානාවිද ආත්මවල ඉපදුනානේ. එතකොට ඒ ආත්මයන්හි ওই සියලුම දේවල් පුරුදු පුහුණු කරලා හොඳට ඒ දේවල් ගැන අධ්‍යයනය කරලා ඒ දේවල් තුල තියෙන අර්ථය යථාර්ථය ඒකේ තියෙන හරි වැරද්ද ඔය සියලුම දේවල් අපටත් වඩා හොඳින්. මොකද උන්වහන්සේ තරම් මේ අනන්ත සංසාරයේ සැරිසරපු කෙනෙක් නැති තරම්. එතකොට මේ උන්වහන්සේලා තරම් බෝධිසත්ව කාලයේදී උන්වහන්සේලා තරම් දුක් විඳපු මේ ලෝකේ කිසිවෙක් නැති තරම්. ඉතින් මේ සියලුම දේවල් උන්වහන්සේලා පූර්ණත්වයට පත් කරලා කෙල පැමිණි අය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සාරාංශකයේ කල්පලක්ෂයක් මේ හැම දෙයක්ම ගවේෂණය කර හැම දෙයක් තුළම අධ්‍යයනය කර ඇවිල්ලා ඉවර වෙලා ඇත්තටම බුද්ධත්වයට පත් වෙන්නේ මොන අරමුණෙන්ද කියන එක තමයි අපි ඇත්තටම හිතන්න ඕන. ඇත්තෙම බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙන්නේද බුදුවරයෙක් පහළ වෙන්නේම උන්වහන්සේගේ රාජකාරිය එහෙම නැත්නම් ඩියුටිය උන්වහන්සේගේ කාර්යභාරය තමයි සත්වයාව නිර්වාණය කරා ගෙන යාම, නිර්වාණ මාර්ගය පෙන්වා දීම. එතකොට උන්වහන්සේ කොතනකවත් මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ තියෙන විධිවිධාන බොරුයි කියලා කියන්නෙත් නැහැ, වැරදි කියලා කියන්නෙත් නැහැ, හරි කියලා කියන්නෙත් නැහැ. අතර උන්වහන්සේලාට ඒවා අදාළත්වයක් නැහැ. ඒවා ගැන කතා කරන්න කිසිසේත්ම අදාළත්වයක් නැහැ. මොකද උන්වහන්සේලා පහළ වෙන්නේම ශුන්‍යතා දහම හෙවත් නැවතීමේ මාර්ගය හෙවත් අමහා මහ නිවන් සුව සත්වයාට සාක්ෂාත් කර දීමේ මාර්ගය පෙන්වලා දෙන්නමයි. එතකොට මේ සසරේ තියෙන ගෝර භයංකර විවිධාකාර වූ ජීවිතවල තියෙන භයංකාරකම මේ සසරේ තියෙන භයංකාරකම උන්වහන්සේලා අත්විඳිමින් දකිමින් තමා මේ සත්‍ය ගවේෂණය කරගෙන ඇවිල්ලා ඒ ගවේෂණය කරගත්තු සත්‍ය යම් ආත්මයකදී එහෙනම් සිද්ධාර්ථ කුමාර උප්පත්තියේදී අවබෝධ කරගෙන ඒ
කටයුතු කරගෙන දන්නවා දුෂ්කර ක්‍රියා කරලා බණ භාවනා යෝගීව උන්වහන්සේලා ඇත්තටම මම මේ සරලව කියන්නේ මේවා ඇත්තම බුදුවරයෙක් ගැන කතා කරනවා නම් මෙහෙම සරලව කතා කරන්නත් උචිත නැහැ. මොකද උන්වහන්සේලා තරම් මේ ලෝකයේ ශාස්ත්‍රූන් අතර උත්තරීතර ගුරුවරුන් අතර උත්තරීතර ගුරුවරයෙක් මේ මිහි පිට නැති තරම්. ඒ හින්දා මම කියන්න උත්සාහ කරන්නේ බුදුවරයෙක් ඇත්තටම පැමිණිලා අරකේ මේකේ හරි වැරද්ද කියන දේ අපි සාමාන්‍යයෙන් ඔය දැන් ඔය යంత్ర මන්ත්‍ර දේවල් වලට වඩා උන්වහන්සේලා මේ සසර ගමනට හේතු වෙන සසර බැඳී පවතින සසරට ඇලී පවතින ඒ දහම් කාණ්ඩ දේශනා කළා ඒවැයෙන් සසරේ තියෙන භයානකම ගැන කියලා උන්වහන්සේලා මේ ලෝක සත්වයාට තියෙන මේ අසීමාන්තික මහා කරුණා බලයෙන් ගුණයෙන් ගොඩ දාන්න තමයි බුදුවරු මේ ලෝකෙට පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ පෙන්වා දෙන්නේ. එතකොට උන්වහන්සේලා මේ කිසිම තැනක මේ යంత్ర මන්ත්‍ර තාන්ත්‍ර කියන ඒවා බොරුයි කියලා කියන්නේ නැහැ. වැරදි කියලා කියන්නේ නැහැ. හරි කියලා කියන්නේත් නැහැ. ඉතින් උන්වහන්සේලාගේ කාර්යභාරය ඕවා ගැන කියා දිදී ඕවා ගැන පෙන්වා දිදී ඉන්න එක නෙමේ බුද්ධ ශක්තිය කියලා කියන්නේ. විශ්වයේ තියෙනා වූ ශක්තියින් අතර ඊටාම ඉහළින් තියෙන ශක්තියක්. එතකොට බුද්ධ ශක්තිය මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනුවම් පාලා ඉවරයි. දැන් උන්වහන්සේ නමින් උන්වහන්සේගේ ශක්තිය 5500 වසක් කල් මේ විශ්වයේ පවතින බුද්ධ ශක්තිය. මොකද බුදුවරයෙක්ගේ බුද්ධ ශක්තියේ බුද්ධ කාලය තුල බුද්ධ කල්පය තුල පවතින දෙයක්. ඒ නිසා මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ කියන දේවල් බුදුදහමත් එක්ක කිසිසේත්ම ගලප ගන්න. ඇත්තට මේ මේත කාලිනව බුද්ධ මන්ත්‍ර කියලා දේවල් තියෙනවා. බුද්ධ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවල් අරගෙන මන්ත්‍ර විදිහට භාවිතා කරන්න හදලා තියෙනවා. ආරක්ෂක මන්ත්‍ර විදිහට භාවිතා කරන්න හදලා තියෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේලා කීයටවත් මේ මන්ත්‍ර හදලා ඉවරලා ලෝක සත්‍යයට දීපු ඒවා නෙමෙයි. මේ මෑත කාලීනව එක්කෙනා මේ හදාගත්ත ආරක්ෂක මන්ත්‍ර. නමුත් බුදුවරයෙක් සූත්‍ර දේශනා කරලා තියෙන්නේ යක්කු භූතයෝ පෙරේතෝ එලවන්නවත් ගෙවල් ආරක්ෂා කරගන්නවත් මේ එතකොට අදිවින කොඩිවින බාන්ධන හුණියන් කපා ගන්නවත් නෙවෙයි. පිරිත් සූත්‍ර දේශනා කරලා තියෙන්නේ ඇත්තටම අපේ ඇතුළාන්තයේ තියෙන භයානක සිතිවිලි. ඒ කියන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය ඔය කියන අකුසල මූලයන් හේතුපත් කරගෙන සත්වයා භයානක තත්ත්වවලට භයානක සසරේ භයානක තැන්වලට උපත්ති කරා යනවා. ඒවයින් මුදවලා මේ සිතිවිලි කලාපය නවත්තන්න තමයි මේ හිත පිරිසිදු වෙන්න තමයි නිර්වාණයට යන්න පහසු වෙන්න අවශ්‍ය කරන දැනුම. දැන් අපි ගණිත ගැටලුවක් විසඳන්න ගියත් ඒ ගැටලුව විසඳ ගන්න ගණන් වලක් තියෙන සූත්‍රයක් කියලා වෙලා. එතකොට අපි මොකක් හරි මේ කාර්යයක් පහසුවෙන් කරගන්න යන්ත්‍රයක්. එතකොට සූත්‍රයක් මොකක් හරි ඕනම දෙයකට ඕනම කටයුත්තක් අපි කරන්න යන ඕනම දෙයකට තියෙනවනේ යම්කිසි විදිහක් ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තමයි දැන් නිර්වාණයට ඉලක්ක කරගෙන ධර්ම දේශනා කරන තථාගතයන් වහන්සේලා මේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. ඇත්තටම මේ නිර්වාණය කියන මේ උත්තරීතර ධම ප්‍රගුණ කරගන්න, සාක්ෂාත් කරගන්න, අවබෝධ කරගන්න මිසක් එහෙම නැතුව තමන්ගේ වැරදි අඩුපාඩු හදාගන්නේ නැතුව, තමන්ගේ සිත පිරිසිදු කරගන්නේ නැතුව අර බුදුවරයෙක්ව පාවලා දීලා එක එක බුද්ධ මන්ත්‍ර වලින් බුද්ධ මේ පිරිත් වලින් ප්‍රයෝජන ගන්න එකක් තමයි අද ඒක ඇත්තටම මේ වැරදි. මොකද මේ හේතුව බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා තමන්ට තමන් පිරිසිදු වෙන්න, තමන්ගේ සිතිවිලි, තමන්ගේ ගුණධම් වර්ධනය කරගන්න අවශ්‍ය කරන දේවල් ටික ඒ සූත්‍ර දේශනා වලින් තමන් වර්ධනය වෙන්න අවශ්‍ය දේ කියලා තියෙනවා මිසක් වෙන යම් දෙයක් නන් නෙමෙයි. එතකොට මේක වැරදි වැටහීමක් ඇත්තටම අද කාලේ මේ වෙනකොට තමන් හැදෙන්නේ නැතුව, තමන්ගේ කිසිදු මේ ප්‍රතිපත්තියක් නැතුව, තමන්ගේ වැරදි අඩුපාඩු හදාගන්නේ නැතුව ඒවැයෙන් වැඩ කටයුතු කරන්න යනවා. මම කියන්නේ කිසිසේත්ම නොකළ යුතුයි. මොකද මේ සිල්වත්ව ගුණවත්ව උන්වහන්සේ කියා දෙන මාර්ගයේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගයේ අව්‍යාජව කෙනෙක් යනවා නම් ඒ බුද්ධ ශක්තිය උකහා ගන්නවා නම් ඕනම කෙනෙකුට මේ හැම දෙයකින්ම වැළකීලා ඉන්න පුළුවන්. නමුත් අටලෝ දහම කියන එක හැමෝටම පොදුයි. අටලෝ දහමින් කම්පා නොවී ඉන්න තමයි අපි ඇත්තටම හැම වෙලේම උත්සාහ කරන්න ඕන.
එතකොට මේ දැන් ගොඩාක් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ පිරිත් සූත්‍ර දේශනා තියෙන්නේ ගෙවල් ආරක්ෂා කරගන්න. මොනවාද එතකොට මේ අපේ ගෙවල් වල තියෙන දෝෂාන්ධකාරවල දුරු කරගන්න, අදිවින කොඩිවින බන්ධන කපන්න, එක එක මේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න, සිතූ දේ ලබා ගන්න කියන අදහසින් තමයි ඔය ගොඩක් වෙලාවට අද මේ වෙනකොට මේ පසු කාලීනව ඇත්තටම මේ හරි යකටයුත්තක් මේ වගේ දේවල් මේ බුද්ධ පිරිත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ දහම් කාණ්ඩ අරගෙන මේ මන්ත්‍ර බවට පත් කරගෙන බුද්ධ මන්ත්‍ර කියලා නම් තියාගෙන වැඩ කටයුතු කරලා ඒවා වාණ්‍යමය වශයෙන් උත් කටයුතු කරන එක ඇත්තටම හරි මේ අශෝභනයි. ඒක බුදුවරයෙකුට කරන ලොකු මේ අපහාසයක්, නින්දාවක් විදිහට තමයි මම නම් දකින්නේ. මොකද උන්වහන්සේගේ ශක්තිය, උන්වහන්සේගේ අප්‍රමාණ බලය අපි තුලට ලැබෙන්න නම්, බුද්ධ ශක්තිය, බුද්ධ බලය අපි තුලට ලැබෙන්න නම් අපි තුල උන්වහන්සේගේ ඒ දේශනා කර දහම් සොයා බලා පරීක්ෂා කරලා ඒ තුල අපි නියැලෙනවා නම්, ඒවා අනුගමනය කරනවා නම්, ඒවා පිළිපදිනවා නම් අන්න නියමාකාර බුද්ධ ශක්තිය අපි තුලට කාවද ගන්න පුළුවන්. උන්වහන්සේලා දේශනා කරපු දහම් කාණ්ඩ හරියට තම නැන පමණින් ගන්නවා නම් අපිට ඒක ඇත්තටම ඒ මාර්ගයේ බුද්ධ ශක්තිය අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව මල් පහන් පූජා කර මන්ත්‍ර ජප කර ඉඳලා නම් කවදාවත් මේ බුද්ධ ශක්තියක් ශරීරය තුළට يعني අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මම දන්නේ. නමුත් උන්වහන්සේලා දේශනා කරලා තියෙන ශීල ගුණාදී දහම් කාණ්ඩ පූර්ණය කරගෙන ඒ විදිහට අපේ දිවිපේ ගත කෙරුවොත් අපිට ඇත්තටම පුළුවන්කම ලැබෙනවා බුද්ධ ශක්තිය අපි තුළට කාවද්ද ගන්න. එතකොට අපිට එදිනදා ජීවිතවල ඇත්තටම මේ ගොඩක් අසනීප රෝග පීඩා පවා අපිට වැළඳෙන ගොඩක්ම හේතුව තමයි දූෂිත මනස. ඒ කියන්නේ මනසේ තියෙන ඍණාත්මක භාවය. එතකොට මේ සාමාන්‍ය රෝග පීඩාවල් මේ කියන දේවල් අපි ගත්තොත් මේ ගොඩක් රෝග තියෙන්නේ මනස මුල් වෙලා හැදෙන රෝගනේ. නමුත් සාමාන්‍යයෙන් ශරීරය ගත්තහම, භෞතික ශරීරය ගත්තහම මේක ජරා ජීර්ණ වෙන ලෙඩ රෝග හැදෙන පිළිකුල් සහගත දෙයක් විදිහටනේ බුදුවරු දේශනා කරලා තියෙන්නේ. ඒක වෙනම පැත්තකට වෙනම මාතෘකාවකට අපි කතා කරමු. එතකොට මේ ගොඩාක් දේවල් අපිට ඔය අමනුෂ්‍යව දුරු පවා, අමනුෂ්‍යයෙන් එන බාධක පවා හිතා ගන්න බැරි, හොයන්න බැරි ලෙඩ පවා හැදෙන අවස්ථාවලදී ඇත්තටම මේ හේතුව තමයි අපේ හිත අපිරිසිදු වීම. හිතේ මෛත්‍රිය දුර්වල වීම. හිතේ මේ අපේ තියෙන ඕරාව, අපේ චක්‍ර පද්ධතිය දුර්වල වීම. එතකොට ඒවා වලදී ගොඩක් වෙලාවට භාවනා කිරීම, ශීලයක පිහිටවීම, ඔය වගේ දේවල් තුලින් ඇත්තටම ලෙඩ දුක් පවා සුව කරන්න පුළුවන් හිතේ ප්‍රබාසර වීම. හිත ප්‍රබාසර කරගන්න ආකාරය අනුව. මොකද බුදුරජාණන් වහන්සේ ගැන හිතලා හෝ උන්වහන්සේගේ දහම් කාණ්ඩ ගැන, උන්වහන්සේගේ ගුණ ගැන හිතලා, උන්වහන්සේගේ පරිභෝග කළ උද්දේශික ශාරීරික පාරිභෝගික චෛත්‍යයන් වන්දනා කරලා ඒ වගේ කටයුතු කරලා හිත පිරිසිදු කර ගැනීමෙන් සුවයක් ශාන්තියක් ලබන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙමයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ මනුස්ස ශරීරය, අපි මේ භෞතික ශරීරය තුල ඉද්දි අපි ජාති ජරා මරණ ව්‍යාධින් වලට පත් වෙනවා කියන එක. එතකොට ඒක අවබෝධ නැතුව අපි මේ සියලු දේම බුද්ධ බලයෙන් කරන්න පුළුවන් කියලා වෙලා බුදුවරයෙක්වත් කොතනවත් දේශනා කරන්නේ නැහනේ. ඒ හින්දා ඒව ගැන ඉදිරියට කතා කරමු. මට අර කියන්න උවමනාව තිබුණේ යంత్ర මන්ත්‍ර තාන්ත්‍ර කියන මේ කාණ්ඩවලදී බුදුවරුන්ගේ විරුද්ධත්වයක්වත්, බුදුන් මේවා හරි කියන්නෙත් නැහැ, වැරදි කියන්නෙත් නැහැ. මොකද බුදුවරෙක්ට ඒ කාර්යය අදාළම නැහැ. මොකද ලෝකේ පහළ වෙන බුදුවරුන්ට මේ කාර්යය අදාළම නැහැ. එවැනි ශාස්ත්‍ර ලෝකයේ තියෙනවා. ඒවා වැරදි නෑ, හරි. නමුත් බුදුවරු කියන්නේ ඕවා කර කර ඔය කර ඉතුරුලා සසරට බැඳෙන, සසරට දික්වීමනේ, සසර ගමනට බැඳෙනවා. ඒ සසර ගමනට බැඳෙන හැම දෙයක්ම අත්හරින්න කියන එක තමයි බුදුවරු දේශනා කරන්නේ. එහෙම නැත්නම් නැකත් බොරු, එතකොට ඔය දේවල් බොරු, ඕවා මෙහෙමයි කියලා දැන් චුට්ටක් දහම් අල්ලගත්ත අයනේ. ඕක ගැඹුරක් හොයලා බලන්න තු කියන්නේ. බුදුහාමුදුරුවෝ මතනේ පාවලා දීලා. ඇත්තෙම බුදුවරයෙකුට ඕක අදාළත් නැහැ. උන්වහන්සේලා ශුන්‍යතා දහමේ නිර්වාණ දහම, නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලෝක සත්වයාට දහම් කාණ්ඩ දේශනා කරනවා කියන එක තමයි මම දකින්නේ. එතකොට ඕවා ගැන කතා කර බුදුවරු කාලේ නිකන් නිකරුණේ නාස්ති කරන්නේ නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මග ඔබ යනවා නම්, උන්වහන්සේ සරණ යනවා නම් අන් කිසිම සරණක්
පතන්න එපා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඔබ පොරොන්දු වෙනවා නම් අන් කිසිම සරණක් නැහැ කියලා මට බුදුන් සරණ මිස වෙන සරණක් නැහැ කියලා ඔබ අදිෂ්ඨාන කරගන්නවා නම් ඔබ බුදුමග යන කෙනෙක් නම් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනෙක් නම් ආයි අරයාගේ මෙයාගේ සරණ පිහිට පතපත ඉන්න එපා. ලෞතුරා බුදුමග යනවා නම් බුදුරජාණන් වහන්සේ පමණමයි. ඒ නිසා ඒක තමයි මම දකින මේ පැත්ත. මට ලැබෙන අවබෝධයේ හින්දා මම හිතනවා මම මේ දීපු වීඩියෝ හඬපටයෙන් අර මට කමෙන්ට් එකක් දාලා තිබිච්ච ඒ කෙනාගේ නම නම් මට එතන මතක නැහැ. ඒ දරුවටත් ඇතුළුව පොදුවේ හැම දිනාටම මේක අවබෝධ වෙනවා ඇති කියලා. මම වැරදි නම් මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් මේ ඊට වඩා තව මේ දැනගන්න මේක හරි මේකේ මොකක් හරිම අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දීලා මට කමෙන්ට් එකක් දාන්න. මේ දැනුම අරගෙන මං හිතනවා ගොඩ දෙනෙක් තේරුම් ගනීවි කියලා අවබෝධ කරගනීවි කියලා. එහෙනම් හැම දිනාටම සුබ දවසක්. ශ්‍රී දක්ෂිණේශ්වරී කාලිමේනගේ පිහිට ආශිර්වාදේ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුවස්ති සිද්ධම්.